තවත් වැදගත් මාතෘකාවක් සාකච්ඡා කරන්න. දර්ශීය ගහන වර්ධන වක්‍රය සහ මානව ගහන වර්ධන වක්‍රය. මොකක්ද මේ දෙකේ තේරුම? මේ වගේමද මේ ගහන වර්ධනය වෙන්නේ කියන එක සාකච්ඡා කරලා බලමු. හරි. වීඩියෝ එක ඉස්සරහට යන්න කලින් අපේ channel එක ඔයාලා තාමත් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න, bell icon එකත් click කරන්න. අපි ගහන එක වර්ධනයට දායක වෙන සාධක මොනවද? ගහනේ සංඛ්‍යාව තීරණය කරන්න බලපාන සාධක මොනවද කියලා මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රධාන වශයෙන් මේ සඳහා සාධක 4ක් බලපානවා. එකක් උපත් සංඛ්‍යාව, අනිත් එක මරණ සංඛ්‍යාව, අනිත් එක ආගමනය, ඒ කියන්නේ ගහණයට පිටින් එකතු වෙන ජීව. ගහණය හැර යන ජීවීන් සංඛ්‍යාව. එතකොට මේකේ උපත් සහ ආගමන කියන සාධක දෙක මගින් ගහණයේ සංඛ්‍යාව වැඩි වෙනවා. මරණ සහ විගමනය කියන සාධක සංඛ්‍යාව අඩු වෙනවා. අපි සාමාන්‍යයෙන් කතා කරන දර්ශීය ගහණයක මේ ආකාරයට තමයි සිද්ධ වෙන්නේ. මේ අක්ෂය ඔක්සේ අපි පෙන්වන්නේ ජීවීන් සංඛ්‍යාව වැඩි වෙන ආකාරය. කාලය පෙන්වනවා. කාලයත් සමග කාලයට අනුරූපව ගහණයක ජීවීන් සංඛ්‍යාව කොහොමද අකුරක හැඩයක් වගේ නේද? සාමාන්‍යයෙන් අපි මේක කියන්නේ S අකුරක හැඩයක්. හරිම නම තමයි සිග්මාකාර හැඩයක් තමයි තියෙන්නේ. එතකොට මේ ගහන වර්ධන වක්‍රයේ ප්‍රධාන අවධි 4කට වෙන් කරලා තියෙනවා. පළමු, දෙවන, තුන්වන සහ හතරවන අවධිය කියලා. පළමු අවධියේදී වලට පේනවා ගහනයේ සංඛ්‍යාව ටික ටික වැඩි වෙන පටන් අරගෙන දෙන හැබැයි වැඩි වෙන්නේ ඉතාමත් සුළු ප්‍රතිශතයකින්. මේ අවධියේදී ගහනයේ සංඛ්‍යාව වැඩි වෙන එක ආරම්භ වෙනවා. හැබැයි ඒක වෙන්නේ ටිකක් හිමීට. ඒකට හේතුව තමයි මේ ගහණය ආරම්භ වෙලා තම ප්‍රජනනය කරන වයසට සත්තු ගොඩක් ඇවිල්ලා නැහැ. ඒ නිසා සංඛ්‍යාව වැඩි වෙනවා අඩුයි. ඒ වගේම ඒ කට්ටිය සංඛ්‍යාවෙන් අඩු නිසා පුළුල් ප්‍රදේශයක ව්‍යාප්ත වෙලා ඉන්නවා. ඒ කට්ටිය එකිනෙකා හමු වීම සම්භාවිතාවක් ටිකක් අවමයි. ඒ නිසා ප්‍රජනනය කියන එක තරම් සාර්ථකව සිද්ධ වෙන්නේ නැති නිසා ගහණයේ සංඛ්‍යාව වැඩි වීම ඉතාමත් සීමා සහිතව වෙන්නේ. දැන් මේ දෙවැනි අදියර බැලුවොත් ඔයාලට පේනවා ගහණයේ සංඛ්‍යාව කාලයත් එක්ක ඉතාමත් ශීඝ්‍රයෙන් ඉහළ යනවා. උපරිම වර්ධන වේගයක් ඇති වෙන අවධිය තමයි දෙවන අවධිය. ඒකට හේතුව තමයි ජීවීන් පරිසරයට හොඳින් අනුවර්තනය වෙලා ඉන්නවා මේ වෙද්දි. ඊට අමතරව ප්‍රජනනයේ යෙදෙන පරිණත ජීවීන් සංඛ්‍යාව වැඩි. ඒ වගේම පරිසර තත්ත්වත් මේ වෙලාවේ හිතකරයි. ආහාර ගොඩක් සුලභ වීම, ඒ වාසි සහගත තත්ත්ව තියෙන නිසා ගහණයේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යනවා. උපත් ප්‍රමාණය මරණ ප්‍රමාණයට වඩා ගොඩක් වැඩි. ඒ නිසා ගහණයෙන් යම් ප්‍රමාණයක් මරණ මගින් අයින් වුණත් උපත් ප්‍රමාණය ගොඩක් වැඩි නිසා ගහණයේ ප්‍රමාණය වර්ධනය ඉතාමත් ඉහළ යනවා. තුන්වන අවධියේදී වර්ධනය වෙනවා. හැබැයි වලට පේන මේ අවසානයේ දැන් මේ හරියදී එකපාරට වැඩි වෙගෙන ආවට ඒක දිගටම මෙහෙම වැඩි වෙලා යන්නේ. ටිකක් අඩු වෙන ට්‍රෙන්ඩ් එකකින් යන්නේ, අඩු වෙන සම්භාවිතාවකින් යන්නේ. දැන් මේකට හේතුව මොකද්ද? අපි මේකට කියනවා ගහණයේ කියලා. පළමු අවධිය ගහණයේ සෙමින් වර්ධනය වෙන අවධිය. මේක දෙක ගහණයේ ශීඝ්‍රයෙන් වර්ධනය වෙන අවධිය. තුනට අපි කියන්නේ ගහණයේ වර්ධන වේගය අඩු වෙන අවධිය. කියන්නේ ගහණයේ වර්ධනය අඩු වෙනව නෙමෙයි, වර්ධන වේගය අඩු වෙන අවධිය. මේකට හේතුව සංඛ්‍යාව වැඩි, ජීවීන් සංඛ්‍යාව වැඩි. සංඛ්‍යාව වැඩි වෙච්ච නිසා ඒ කට්ටිය එකිනෙක අතර තරඟය වැඩි. ආහාර ටිකක් දැන් අඩුයි. මේ කට්ටිය අතර ලෙඩ රෝග පැතිරෙන්න පටන්ගෙන තියෙනවා. ඒ වගේම විලෝපික ජීවීන් ඇවිල්ලා මේ කට්ටිය ගහණයේ ජීවීන් අල්ල ගන්නවා, ආහාරයට ගන්නවා. එතකොට ටික ටික කට්ටිය අඩු වෙනවා. ඊටමතර පරපෝෂිතයන් වගේ දේවල් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ සීමාකාරී සාධක නිසා ගහණයේ වර්ධනය වෙන එක ටික අඩු වෙලා යනවා. අවසාන අවධිය මෙන්න මේ හතරවෙනි අවධියට අපි කියන්නේ ගහණයේ ස්ථායී වෙන අවධිය. බලන්න මේ වර්ධනය ටිකක් වැඩි වෙන්නේ නැද්ද? නිකන් එකම ගානට යන්න පටන්ගෙන තියෙනවා. මෙන්න මේකට අපි කියනවා ස්ථායී වෙන. පරිසර තත්ත්වවලට අනුවර්තනය වුණ, ඒ වගේම පරිසරයට දරා ගන්න පුළුවන් ගහණයක් ඇති වෙනකල් ගහණයේ සංඛ්‍යාව වෙනස් වෙනවා. එන්නේ උපරිම අවස්ථාවට ආවට පස්සේ එතනින් පසුව නැවතත් ගහණයේ සංඛ්‍යාව වෙනස් වෙන්නේ. මේකට අපි කියනවා ගතික සමතුලිතතාවයට එළඹෙනවා කියලා.
මෙන්න මේ ගතික සමතුලිතතාවයේදී ගහණයේදී උපත් සංඛ්‍යාව මරණ සංඛ්‍යාවට ආසන්න වශයෙන් සමාන වෙනවා. ඒ නිසා සැලකිය යුතු වෙනසක් අපිට මේ ගහන වර්ධනයේ මෙන්න මේ සමතුලිත තත්ත්වයටපත් වුණාට පස්සේ ගහණයක සිටින ජීවීන් සංඛ්‍යාවට අපි කියනවා ඒ ගහණේ ඉසිලීමේ ධාරිතාව සම්පූර්ණ වෙලා කියලා. ඉසිලීමේ ධාරිතාවය තෘප්ත වෙලා කියලා අපි කියනවා. දැන් මේ ඇවිල්ලා සාමාන්‍ය එනත් දර්ශීය ගහණයක්. සාමාන්‍යයෙන් ස්වභාව ධර්මය අපිට දකින්න පුළුවන් ගහණයක වර්ධනය වෙන්නේ ඔන්න ඔය ආකාරයට. හැබැයි මේක මානව ගහණය ගත්තොත්, මනුෂ්‍ය කියන ජීවී විශේෂය ගත්තොත්, මේ මානව ගහන වර්ධන වක්‍රය අපි අර මුලින් වෙනස්, සපුරා වෙනස්, සම්පූර්ණයෙන් වෙනස්. මුලින් හැඩයක් වුණාට මේක නිකන් J අකුරක හැඩයක්. මානව ගහන වර්ධන වක්‍රනේ J අකුරක හැඩයක් තියෙනවා. ඒකට ඇවිල්ලත් නෑ තාම. සීග්‍රීන් කාලයත් එක්ක සීග්‍රීන් සංඛ්‍යාත්මකව ගත්තොත්. මෙතෙන් ක්‍රිස්තු වර්ෂයෙන් පළවෙන්නේ. ඒ කාලේ ලෝක ජනගහනය මිලියන 250ක් විතර. ඊට පස්සේ මේ ක්‍රිස්තු වර්ෂය 1800 පමණ වෙනකොට තමයි මේක ජනගහනය බිලියනයක් බවට පත් වෙලා දිනවල පේන බිලියනයක් වෙන්න කොච්චර කාලයක් ගිහින් තියෙනවද? ක්‍රිස්තු වර්ෂයේ ඉඳලා මේ ආසන්න වශයෙන් අවුරුදු 1800ක්. ඒ විද්‍යාඥයෝ කියනවා ඉවීමේ ඉඳලා ජනගහනය බිලියනයක් එන්න වසර ගිහින් තියෙනවා වසර ලක්ෂ 3ක්. වසර ලක්ෂ 3ක් බිලියනයක් බවට පත් වෙනවා. පස්සේ ඔයාලට පේනවා මේ බිලියනය ආසන්න වශයෙන් 1800 කියන අවුරුද්දේ බිලියනේ තියෙන්නේ. ඒක බිලියන 2 බවට 1900 දී අවුරුදු 100ක් ඇතුළත පත් වෙනවා. ඊට පස්සේ 1959 වෙද්දී බිලියන 3ක් වෙනවා. ආසන්න වශයෙන් බිලියන 2 ඉඳලා 1927 ඉඳලා ආසන්න වශයෙන් අවුරුදු 30ක් විතර යනකොට තව බිලියනයකින් වැඩි වෙනවා. 1959 ඉඳලා 1974 අවුරුදු 15ක් ඇතුළත තවත් බිලියනයකින් වැඩි වෙනවා. පේනව නේද? ඉතාමත් ශීඝ්‍ර ලෙස මානව ගහණය වර්ධනය වෙමින් යනවා. මේ සඳහා හේතුව තමයි මානව ගහණයේ මරණ ප්‍රමාණයට සාපේක්ෂව උපත් ප්‍රමාණය ඉතාමත් ඉහළගයක තියෙනවා. මොකද මුලින් මිනිසා සාමාන්‍ය ජීවීන් වගේම ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වුණේ. එයාට අනිත් දේවල් පොදුයි, ලෙඩ රෝග පොදුයි, විලෝපිකයන් ආහාර තිබ්බේ නැහැ. ඒ නිසා ගහණේ ප්‍රමාණය සැලකිය යුතු පාලනය වුණා. හැබැයි වර්තමානයේ තියෙන තාක්ෂණයේ දියුණුව, වෛද්‍ය ක්ෂේත්‍රයේ දියුණුව, ආහාර නිෂ්පාදන ඉහළ යාම වගේ සාධක නිසා මිනිසාට පොඩවන් වෙලා තියෙනවා තමන්ට එරෙහිව තිබ්බ සාධක තමන්ගේ පාලනයට අරගෙන. එතකොට ඒ වගේ තියෙන බලපෑම අවම කරගන්න නිසා මානව ගහණය වර්ධනය වෙනවා ඉතාමත් ශීඝ්‍රයෙන්. ඒක තමයි මේ ගහන වර්ධන වක්‍රයෙන් පෙන්වන්නේ. එහෙනම් ඔයාලට පැහැදිලි සාමාන්‍ය දර්ශීය ගහනයක වර්ධන වක්‍රය S හැඩති, මානව ගහන වර්ධන වක්‍රයක සාපේක්ෂව වෙනස්, ඒක J හැඩති. එහෙනම් මේ වගේ තවත් වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම මේ වගේ වීඩියෝස් බලන්න, subscribe කරලා අමතරව bell icon එකත් click කරන්න, යාළුවන්ටත් බලන්න, share කරන්න.